අයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම tech.lk YouTube channel එකෙන් කියන අලුත් වීඩියෝ එකකට. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද thermal throttling කියන්නේ කියන එක ගැන. ඉතින් මොකද ඇත්තටම thermal throttling එකක් කියලා කියන්නේ? thermal throttling එකක් කියලා කියන්නේ ඔයාගේ GPU එක හරි CPU එක හරි ඒක ඕනවට වඩා රත් වෙනකොට, ඒ කියන්නේ සෙල්සියස් 80 90 100 110 වගේ මේ වගේ ටෙම්පරේචර් එකකට රත් වෙනකොට මේක ඔටෝමැටිකලි මේව ප්‍රොටෙක්ට් කරගන්න මේක තියෙන පොඩි සිස්ටම් එකක්. මේ සිස්ටම් එකෙන් ඔයාලගේ තියෙන ප්‍රොසෙසරේ හරි එහෙම නැත්නම් ග්‍රැෆික් ප්‍රොසෙසරේ හරි නෝමල් ප්‍රොසෙසරේ හරි performance අඩු කරගන්න. කියන්නේ clock speed එක අඩු කරගන්නවා. මෙන්න මේකට තමයි thermal throttling එකක් කියලා කියන්නේ. එතකොට ඔයා කර කර ඉන්න වැඩේ ගොඩක් දුරට lag වෙන්න පුළුවන්. ගේම් එක play කර කර ඉන්නවා නම් ඒක stuck වෙන්න පුළුවන්. වීඩියෝ එක render කර කර ඉන්නවා නම් ඒක stuck වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වෙන්නේ ගොඩක් දුරට ඔයාලා හිතනවා මේක ස්ටෝරේජ් වල ප්‍රශ්නයක්, එහෙම නැත්නම් RAM එකේ ප්‍රශ්නයක්, වෛරස් එකක්, මේ වගේ ඔයාලා එක එක දේවල් හිතන්න පුළුවන්. ඇත්තටම සමහර විට මේකේ හේතුව ඔයාගේ ප්‍රොසෙසර් එක performance අඩු කරගෙන වෙන්නත් පුළුවන්. ඉතින් කොහොමද ඇත්තටම මේ thermal throttling එකක් වුණාද නැද්ද මේ වෙලාද තියෙන කියලා හොයාගන්න. ඉතින් අපි මුලින්ම බලමු කොහොමද මේ thermal throttling එකක් ඇති වෙන්නේ කියලා. ඉතින් thermal throttling එකක් ඇති වෙන්න ප්‍රධාන විදිහටම බලපාන්නේ ඔයාගේ CPU fan එක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එක. ඒ කියන්නේ සමහරට CPU fan එක හරියට ක්‍රියාත්මක වුණත් ඒකේ දූවිලි බැඳලා තියෙන්න පුළුවන්. ඒ වගේම fan එක සමහරට පරණ හින්දා ඒකේ හරි RPM වලින් වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. මේ වගේ හේතු නිසා ඔයාගේ CPU එක ඕන විදිහට හරි විදිහට කූල් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහරට CPU එකේ කූලර් එක විතරක් මදි වෙන්න පුළුවන්. මොකද ඔයාගේ PC එක ඇතුළ රත් වෙනකොට සමහරට GPU එකෙන් එන heat එක සමහරට CPU එකට වැදින්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රශ්න නිසා මෙන්න මේ thermal throttling ඇති වෙන්න පුළුවන්. thermal throttling ඇති වුණ ගමන්ම ඔයාගේ PC එක performance down කරගන්නවා. ඒකට හේතුව තමයි processor එක ආරක්ෂා කරගන්න. එතකොට මේ thermal throttling එකක් වෙලාද කියලා හොයාගන්නේ කොහොමද? thermal throttling එකක් වෙලාද කියලා හොයාගන්න අපිට කෙලින්ම බෑ. ඒකට third party මොකක් හරි software එකක් download කරගෙන අපිට install කරලා බලන්න වෙනවා ඇත්තටම thermal throttling එකක් වෙලාද කියලා. ඉතින් මේකට තියෙන මම දැක්ක විදිහට තියෙන හොඳම software එක තමයි HW-Info කියන software එක. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් පහසුවෙන් හොයාගන්න ඔයාගේ PC එක on කරනකොට තියෙන උෂ්ණත්වය මොකද්ද, ගිය උපරිම උෂ්ණත්වය මොකද්ද, ඒ වගේම average එක මොකද්ද, ඒ වගේම thermal throttling එකක් වෙලාද තියෙන්නේ. ඉතින් මේ thermal throttling කියන එක එක දිගටම වෙලා තියෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. thermal throttling එකක් සාමාන්‍ය වැඩ කරන වෙලාවදී ඇති වෙන්න පුළුවන්. මොකද සමහර ගේම් බර ගේම් ගහනකොට සමහර thermal throttling එකක් ඇති වෙලා ටිකක් වෙලා ගිහිල්ලා ඒක නැවත යථාර්ථයට පත් වෙන්න පුළුවන්. ඉතින් මේක දිගටම මේ thermal throttling එකක් වෙනවා, අය normal වෙනවා, අය වෙනවා, අය normal වෙනවා. අන්න මේ වගේ තත්ත්වයක් ඇත්තටම මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ඔයාලා කරගන්න ඕනේ මෙහෙම දෙයක් වෙනවා නම් අනිවාර්යෙන් PC එක සර්විස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අනිවාර්යෙන් මට කියන්න මතක නැත්නම් අනිවාර්යෙන් thermal paste මාරු කරගන්න ඕනේ. thermal paste මාරු කරගෙන PC එක හොඳ full service එකක් දැම්මොත් මේ thermal throttling තත්ත්වය ඔයාට නැති කරගන්න පුළුවන්. එහෙනම් මම ගිහින් යන අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.